සාර්ථකත්වය කරා ගමන් කරන අපිට සමහර වේලාවන් වලදී අසාර්ථකත්වය ළඟා කරගන්න වෙනවා. දැනම අසාර්ථක වෙන අපේ ජීවිතයේ සාර්ථකත්වය දුරස් කරගන්න කාරණා පහක් අපි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. ඔබ හිතන්න වයස අවුරුදු 25 පුද්ගලයෙක් මේ වගේ රියානුදුරකට මුහුණ දීලා සදාකාලික අබලතාවයකට ලක් වෙන්න වුණොත් උඩ කොහොමද සාර්ථකත්වය ළඟා කරගන්න හැකි වෙන්නේ? අපි දන්නවා ඊළඟ අසාර්ථක පුරුද්ද තමයි මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය වලට තරුණ ප්‍රජාව නැඹුරු වීම. දිනකට දුම්වැටි 10ක් භාවිතා කරන තරුණයෙක් මාසකට කොච්චර විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරනවද? තරුණ ප්‍රජාව අතර ගොඩාක් තියෙනවා අපි කලහ කෝලාහල වලට යම් නැඹුරුතාවයක්. අපි ආවේගශීලී වෙනවා. ගොඩාක් වෙලාවට ශාරීරික ව්‍යායාම නැත්නම් ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ඉතාමත් අඩු සැලකිල්ලක් දක්වන්නේ. ශාරීරික යෝග්‍යතාවය කොහොමද අපේ සාර්ථකත්වයට බලපාන්නේ? තවත් අසාර්ථක පුරුද්දක් තමයි අපි බොහොම වෙලාවට කියවන්න ලියන්න කැමති නැහැ.